අපි යමු නේද පාලමේ. පාලමේ යට ඉන්නේ. හරි මම මෙහෙම කියන්නම් මාතලේ දිස්ත්‍රික් අයිනකට නැත්තම් කොනකට වෙන්න තියෙනවා ලස්සන ගම්මාන. මාතලේ දිස්ත්‍රික්කයේ ඉඳලා අපිට අම්පාරට නැත්තම් බගිල්ලට යන්න ඕන නම් අනිවාර්යෙන්ම ලස්සන සිංහල තැන පහු කරගෙන අපිට යන්න සිද්ධ වෙනවා. 1998 අවුරුද්දේ ජපාන් රජයත් එක්ක එකතු වෙලා ශ්‍රී ලංකාවේ රජය විසින් නිර්මාණය කරනවා පාලම. දිගින් මීටර් 224ක් වගේ වෙනවා පාලමක්. මේ පාලමේ නම වෙන්නේ සකුරා පාලම. නැත්තම් අපිට කියන්න පුළුවන් නිපෝන් පාලම. නැත්තම් අපිට කියන්න පුළුවන් ජපාන් පාලම කියලා. එකතු වෙන පාර දිගේ අපිත් එක්ක වනකොටම අපි දැන් ඇවිල්ලා ඉන්නේ විල්ගමු කලාපයේ මධ්‍යම පළාතේ අයිනකට වෙන්න ඇවිල්ලා ඉන්නේ සහ අම්පාර දිස්ත්‍රික්කයට ලං කරලා තමයි ඉන්නේ. කියන්නේ යටකන්දිය ඔන්න ඔය පැත්තට වෙන්න ලං වෙලා තමයි අපි ඉන්නේ. එතකොට අපි යන්න සූදානම් වෙන්නේ පාලමක් තියෙනවා පාලමක් බලන්න. මම ඉන්නේ හරියටම එට්ටිපොළ මහියංගනේ පාරේ නැත්නම් දඹුල්ල මහියංගනේ පාරේ නිපෝන් පාරේ නැත්නම් අලුත් පාර කියලා කියනවා මේකට නිපෝන් පාරේ තමයි ඉන්නේ. ඒතකොට නිපෝන් පාර කියන්නම හේතුව තමයි අපේ මෙන්න මේ අපි කතා කරපු පාලම. බලන්නකො ලස්සන පාර දෙපැත්තේ ලස්සනට කුඹුරු යායක් තියෙනවා, වෙල් යායක් තියෙනවා. පාර තනි කෙලින් කිලෝමීටර් ගාණක් ඈතට පේනවා. මෙන්න මේ පාර දිගේ ඉස්සරහට යනකොට අපිට හම්බ වෙනවා තව කිලෝමීටර් 2ක් 3ක් විතර යනකොට හම්බ වෙනවා මම මේ කියපු පාලම. ඒතකොට බලන්නකො දෙපැත්තේ කුඹුරු හාලා තියෙන්නේ, කුඹුරු වපුරලා තියෙන්නේ. මම මේ පළාත ගැන කලින් පටන් ගද්දිම කිව්ව මොන වගේ පළාතක්ද බලන්නකො ලස්සන. අපි එහෙනම් පාර දිගේ ඉස්සරහට යමු. ඔන්න අවසානයට ආවා. පාලම යටට මේ මම ඕගොල්ලන්ට වැඩක් පෙන්නන්න මේ මෙතන මේ කියන්නේ ඕගොල්ලෝ බලන්න කැමති දෙයක් තියෙනවා. බලන්න කැමති දෙයක් කියන්නේ ඉස්සරහින් තියෙනවා. දැන් මේ පාලම ඕගොල්ලන් මම පාලමුට ගිහින් කතා කරන්නම්. පාලමුට ගිහින් කතා කරන්න බෑ. අවුවසර වැඩි. මාර අවුවසරක් තියෙන්නේ. අපි යන්කො පහලට මෙතන තියෙනවා අලි වැටක්. මේ ඔන්න අලි වැට පැනලා අපි යනවා පහලට. ඒ කියන්නේ අනිවාර්යෙන්ම මේ අලියෝ ඉන්න ඉඩ තියෙනවා පහල. ඒ කියන්නේ පාලම යටට කියන්නේ ඒගොල්ලන් දැන් හවස් වෙනකොට මම දන්න තරමේ හවස් වෙනකොට ඒගොල්ලෝ දැන් මේ ගඟ තරණය කරලා ගඟෙන් ඒගොල්ලන්ට ගිහිල්ලා යනවා ගම් වදින්න. අපි පහලට යම් බලන්න. එතකොට අපි කියන්නේ මේ පාලමට නිපෝන් පාලම කියලා. නිපෝන් පාලම මං හිතන්නේ 1990 ගණන් වල තමයි 1999 ජපාන් රජය
ජපන් රජයේ මේකෙන් තමයි මේක හදලා තියෙන්නේ. දැන් ලිස්සනවා. එතකොට මෙන්න මේක තමයි නිපොන් පාලම යට ඉන්නේ. දැන් ඔයගොල්ලන් පාලමේ වීඩියෝ ටිකක් මම දාන්නම්. පාලම උඩට ගිහින් කතා කරන්න බෑ. මේ මොකද අවුවසෑර වැඩි. අපි යමු නේද පාලමයට. පාලම යට ඉන්නේ මේ. පාලම යට ඉන්නේ. යා. හරි ඔන්න ආවා. මේ පාලම කියන්නේ දිග පාලමක් මේ. සාමාන්‍ය මීටර් 200 මං හිතන්නේ 224ක්. මීටර් 224ක් දිගයි පාලම. කාලෝ කොහමද කට්ටියට අපි ඉන්නේ පාලම යට දැන්. මේ ඔන්න වතුර පාරයි කියන්නේ මේ අලියගොඩ මේකට වෙනවා මෙන්න මේ ඉස්සරහා තියෙන තැනින්. අපි ඉතින් ආවොන නිපොන් පාලම වලට පෙන්නන්නම් කියලා හිතාගෙන මේ තියෙන පාලම යට ඉන්නේ. පාලම යට ඉන්නේ. අපි බලමු චුට්ටක් ගඟ මැදට යන්න. ඒ කියන්නේ වතුර මේ කියන්නේ මේ මහා ලොකු වෙලාවක් මේ දැන් මේ වතුර දාලා ඉවර වෙලා මේ වතුර හිඳිලා තියෙන්නේ. හවස් වෙනකොට මං හිතන්නේ අලි බහිනවා. අලි බහින්න කලින් අපි යන්නේ. බලමු අලි එන පාලම උඩ ඉඳන් බැලුවොත් තමයි ඉතින්. මෙතන ඉහාට නම් යටයි ඉතින්. යන්න බෑ වුණ ගඟ ගාවටම ආවා. මෙන් තියෙනවා නිපොන් පාලම. එහෙනම් අපි ගඟේ වීඩියෝ ටිකක් බලලා සෙට් කරමු. මේ කොහොමද වතුර පාර? ICMC වතුර පාරක් නෙමෙයි යන්නේ මේ තියෙන මහවැලි ගඟ. වතුර බොරයි. අතන මිනිස්සෙක් නාන්න ඇවිල්ලා තියෙන අර මේ. කියන්නේ ගඟ මැදට ඇවිල්ලා තියෙනවා නාන්න. මේ බලන්න මේ වගේ උස. ගඟ මැදට ඇවිල්ලා තියෙන මිනිස්සෙක් නාන්න. මමත් දැන් ගඟ මැද කියන්නේ මේක කණුවක් පැනලා ඉන්නේ මේ. ඒ කණුවක් පැනලා තමයි ඉන්නේ. මේ බලන්න මේ පැත්ත ලස්සනයි. මෙන්න තියෙනවා සකුරා පාලම නැත්නම් අපි කියනවා නිපොන් පාලම කියලා. ඒතර ඔයාලා දන්නවා ඇති මේ අම්මෝ මේ වවුලෝ ඉන්නෝනේ. ඔයාලා දන්නවා ඇති මේ පහලින් මොකද්ද මේ මොකද්ද මේ ගඟ? මේ නේනවා ලංකාවේ දිගම ගඟ මහවැලි ගඟ. ආන් අතන මිනිස්සෙක් මං හිතන්නේ මොකක්ද ඒ කරන්න යන්නේ බලන්න ආන් අතන මිනිස්සෙක් ඉන්න මොකක්ද දැන් කරන්න යන්නේ එතන මේ පාලම යට ඔයාලට පේනවා ඇති මිනිස්සෙක් ඉන්න ගඟ මැද ඉන්නේ දැක්කද ගඟ මැද බලමු බහින්න තැනක් තියනවද කියලා අපි ගිහින් බලමු. පාලම යට අලි ඉන්නවා. ඒක තමයි ඊළඟ කතන්දරේ. පාලම කියන්නේ මෙහෙනුත් එක්ක වතුර දානවා වතුර වැහි දවස්වල. අලි කිටුතින් දුවන්න තමයි තියෙන්නේ. මේ ටික මේ වතුර දාලා තියෙන මේ ළඟදී මේ පියන් ඉස්සරහට මේක තමයි නිපොන් පාලම. නැත්නම් සකුරා පාලම කියලා කියනවා නිපොන් බ්‍රිජ්. පාලම යට ඉන්නේ මේ. එතකොට ඕගොල්ලන්ට අතන අර පේන්න තියෙන මෙන්න මෙතන තියෙනවා බෝට්ටුවක්. ඒ කියන්නේ වැලි ගොඩ දාන මිනිස්සු වැලි ගොඩ දාන්නේ. දැන් ඕගොල්ලන් දැන් හිතන්නකො කොළඹ පැත්තට ඔය හැම පැත්තටම වගේ දැන් අහලා තියෙනවා කන්දලේ වැලි. ඊට පස්සේ මේ පැත්තේ වැලි එන්නේ ගොඩාක් දුරට මේ පැත්තෙන් තමයි ඔයාලට වැලි එන්නේ. වතුර වැඩි. හවස් වෙනකොට මේ ගොඩ ඉඳන් මේ ගොඩ අලිය ගොඩ මේ ගොඩ වෙනවා.
මේක මාර උසයි. ඕන ගයිස් අපි ආවා මේ සකුරා පාලම. එතකොට මේ තියෙන වලට පේනවා ඇති සකුරා පාලම. ඉතින් මම මේ බලන් ඉන්නේ මේ හවස් වෙනකොට කියන්නේ 4:00 5 වගේ වෙනකොට මෙතනින් කියන්නේ මේ ගඟේ යූරෙන් මෙහෙ ගොඩට යන්න කියන්නේ අලි බහිනවලු. අපේ වාසනාව බලමු මම 5:00 වෙනකන් විතර බලන්නම් කියලා තමයි බැලුවේ. 5:00 නෙමෙයි 5 වෙනකන් වගේ බලනවා අලි මාරු වෙනවද කියන්නේ අලි මේ ගඟෙන් ගොඩට යන්න ඒගොල්ලන්ට කෑම හොයන්න මේ අලි මාරු වෙනවා කියනවා. අපි බලමු අලි මොකද කරන්න කියලා. එතකොට නිපෝන් පාලමේ ගමන මේ විදියට මෙතනින් ඉවර වෙනවා. එහෙනම් අපි තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකක් එක්ක සෙට් වෙමු. ඒ කියන්නේ අපේ channel එකේ නම වෙනස් වෙනවා. පාර දිගේ කියලා නම වෙනස් වෙනවා. ඒ කියන්නේ ලස්සන පාරවල් මංමාවත් මොනවද කියලා බලමු අපි. මෙතනින් එහාට ඒ වගේ මංමාවත් ඒ කියන්නේ ලස්සන තැන් බලන්න යනවට වැඩිය අපි ලස්සන පාරවල් දිනවනේ. අන්නේ පාරවල් වල අපි ලස්සන පාරවල් වල ගිහිල්ලා බලමු මොන වගේද කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. ඉස්සරහට එක දිගට වීඩියෝ අපි දානවා. සතියට අඩුම දෙකක්වත් දාන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි ඊළඟ එකෙන් සෙට් වෙමු. හැමෝටම ජය වේවා. අපි එන යනවා ගෙදර. නිපෝන් පාලම බලලා ඉවරලා අපි එන්න ගෙදර යන ගමන් එයා ලස්සන පාර හරියට. එහෙනම් අපි තවත් මේ වගේ කලින් කියන්න ඕනේ අලි ආවේ නැහැ. දුක තමයි. අලි බලා ගන්න බැරි වුණා. එහෙනම් අපි තවත් ලස්සන වීඩියෝ එකක් නම් අලි වල දෙන්න නම්